ඔබේ ජීවිතයේ යම් නොහිතන අවස්ථාවක ඔබේ ශරීරයේ පැත්තක් සම්පූර්ණයෙන් පණ නැති වුණොත් ඔබේ ජීවිතය කොතනටද? අපි අද කතා කරන්නේ අංශ භාගය. එහෙම නැත්නම් අපි ස්ට්‍රෝක් කියලාත් කියනවා. මම වෛද්‍ය ප්‍රසාද් කොටිතුවක්කු. ඉතින් ඔබ සියලු දෙනාම පිළිගන්නවා අපේ YouTube channel එකට Health Aid LK. ඉතින් අපි මුලින්ම බලමු මොකක්ද මේ අංශ භාග රෝගී තත්ත්වයක්. එහෙම නැත්නම් ස්ට්‍රෝක් එකක් කියලා කියන්නේ කියන කාරණාව. CVA එකදී වෙන කාරණාව තමයි මොළයේ යම් කොටසකට රුධිර සැපයීම අවහිර වෙනවා. රුධිර සැපයීම අවහිර වීම නිසා එම කොටසෙන් එම කොටස මගින් පාලනය කරන ශරීරයේ කොටස් ක්‍රියාකාරීත්වය නැතු වෙනවා. නැත්නම් ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා. එතකොට මේ cerebrovascular accident එහෙම නැත්නම් CVA අපි ස්ට්‍රෝක් ගත්තම ස්ට්‍රෝක් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි අපි කියන්නේ ischemic stroke කියලා. ischemic stroke එකකදී වෙන්නේ මොළයේ එම අදාළ කොටසට රුධිර සපයන ලේනහර හිරවීමක් මගින් එම රුධිර සැපයීම අඩාල වෙනවා. මේ රුධිර සැපයීම අඩාල වුණාට පස්සේ එම කොටස මගින් ශරීරයේ ක්‍රියාත්මක වෙන ක්‍රියාකාරීත්වයන් නැතු වෙනවා. ඊට පස්සේ ඊට අමතරව තියෙන අනිත් වර්ගය තමයි hemorrhagic stroke කියලා අපි කියන්නේ. hemorrhagic stroke එකදී වෙන්නේ රුධිර නාලයක් පුපුරා යාම මගින් එම ස්ථානයේ මොළයේ ඒ අදාළ කොටසට අදාළ එම කොටස තුල රුධිර වහනයක් සිදු වෙනවා. එහෙම නැත්නම් ලේ ගැලීමක් සිදු වෙනවා. මේ ලේ ගැලීම තුලින් මොළයේ එම කොටසෙන් පාලනය වෙන ශරීරයේ කොටස් පාලනය අඩපණ වෙනවා. ඒක තමයි අපි hemorrhagic stroke එකක් කියලා කියන්නේ. ඊට පස්සේ තවත් වැදගත්ම කාරණයක් තියෙනවා. අපි කතා කරනවා TIA කියලා කාරණාව. TIA කියලා කියන්නේ transient ischemic attack කියලා කියන එක. මේකදී වෙන්නේ මොළයේ යම් කොටසක් තුළට රුධිර වහනයේ යම් කිසි අඩපණ වීමක් වෙනවා. උනාට මේක හරි తాවකාලිකයි. පැය 20 මේ රෝග ලක්ෂණ මේ අවස්ථාවේදී ඇති වෙනවා. රෝග ලක්ෂණ ඇති වුණාට පැය 24ක් ඇතුළත ඒ රෝග ලක්ෂණ නැවත වරක් සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා. එතකොට ඒකට අපි කියන්නේ transient ischemic attack කියලා. මේක తాවකාලික තත්ත්වයක්. එතකොට මේ తాවකාලික තත්ත්වයේ වැදගත්කම මොකක්ද? මේක අපිට alarming signal එකක්. එහෙම නැත්නම් අපිට පෙර දැනුම් දීමක්. ඔබට ස්ට්‍රෝක් එකක් එන්න අවදානම දැන් තියෙනවා කියන කාරණාව පෙර දැනුම් දීමක්. ඒක නිසා මේ වගේ තත්ත්වයක් ආවොත් අපි අනිවාර්යෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියා කරන එක හරිම වැදගත්. මේක ඊටාත්ම වැදගත් කාරණයක්. ඉතින් අපි ඊළඟට දැනගන්න ඕන කාරණාව තමයි මොනවද මේ සඳහා තියෙන අවදානම් සාධක කියලා. අවදානම් සාධක අපිට වර්ග දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි non modifiable risk factors. ඒ කියන්නේ අපිට බලපෑමක් කරන්න බෑ මේ අවදානම් සාධක වලට. එකක් තමයි පුද්ගලයාගේ වයස. වයස වැඩි වෙන්න යන්න ස්ට්‍රෝක් එකක් ඇති වෙන දින හැකියාව වැඩි. ඒකම ස්ත්‍රී පුරුෂ භාවය. පුරුෂයන්ට සාමාන්‍යයෙන් සාපේක්ෂව බැලුවම ස්ත්‍රීන්ට වඩා වැඩි අවදානමක් තියෙනවා මේ ස්ට්‍රෝක් ඇති වෙන්න. ඊට අමතරව පවුලේ ඉතිහාසය. කාට හරි තමන්ගේ පියාට එහෙම නැත්නම් තමන්ගේ මවට ස්ට්‍රෝක් එකක් අංශ භාගී රෝගී තත්ත්වයක් ඇතිලා තියෙනවා නම් ඒ දරුවටත් ඒකෙන් තියෙන පුළුවන් අවදානමක් තියෙනවා. ඉතින් වැදගත් කාරණාව තමයි මේවට අපිට මොකුත් බලපෑමක් කරන්න බෑ. නමුත් මෙතනින් එහාට අපි කතා කරන දේ තමයි modifiable risk factors. ඒ කියලා කියන්නේ අපිට යම් බලපෑමක් කරලා මේවා හොඳ මට්ටමට ගන්න පුළුවන්. මොනවද ඒවා? එතකොට මේ කියන කාරණා තමයි අධිරුධිර පීඩනය. කෙනෙකුට අධිරුධිර පීඩනය තියෙනවා නම් එයාට මේ අවදානම් වැඩි. ඊළඟට දියවැඩියාව. ඊට අමතරව රුධිරේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යෑම. එතනින් එහාට ගියාම අපි ධූම්පානය, වැඩිපුර ඇල්කොහොල් පාවිච්චි කිරීම, වැරදි ආහාර රටා. එතනින් ගියාම තවදුරටත් ව්‍යායාම, මද බව. මේ කියන කාරණා ගොඩක් වෙලාවට ස්ට්‍රෝක් එකක් එන්න පුළුවන් හේතු වෙන්න පුළුවන්. ඉතින් එතනින් ඊළඟ දේ තමයි අපි ස්ට්‍රෝක් එකකදී අපිට වැදගත්ම දේ තමයි මොනවද මේ රෝග ලක්ෂණ කියලා අපිට අවබෝධයක් තියෙන්න ඕන. ඇත්තටම ස්ට්‍රෝක් එකකදී මොනවද එන්න පුළුවන් රෝග ලක්ෂණ? මුලින්ම එන්න පුළුවන් දේවල් තමයි අපි මේක මතක තියාගන්න පහසුවට අපි ෆාස්ට් කියලා අපිට මතක තියාගන්න පුළුවන්. FAST. ෆාස්ට් කියන්නේ facial drooping කියලා අපි කියනවා. මොකක්ද ඒක? මුහුණේ ඒ අදාළ පැත්ත පහළට එල්ලා වැටීමක්. ඒ කියන්නේ අපිට hina වෙන්න ගියාම hina වෙන්න බෑ. ඒ පැත්තේ මාංශ පේශි වැඩ කරන්නේ නැහැ. ඇස්පිය පහළට වැටිලා කටපුම් බන බෑ. ඒ පැත්තෙන් හුලං එළියට යනවා. ඔය වගේ තත්ත්වයක් එනවා. එතකොට ඒක අපි facial drooping කියලා කියනවා. ඊට අමතරව arm weakness. arm weakness කියලා කියන්නේ ඒ පැත්තේ අපිට අත උස්සන්න බෑ. අත උස්සන්න ගියාම අත පහළට කඩා වැටෙනවා. ඔය වගේ තත්ත්වයක් තියෙනවා. එතකොට එතනින් එහාට ගියාම ෆාස්ට් කියන එකේ ඊළඟට එන අකුර S අකුර. S අකුරෙන් අපි කියන්නේ speaking difficulties. කතා කරන්න බෑ. අපි කියනවා slurring of speech කියලා කියනවා. කතා කරනකොට ගොත ගැහෙනවා. කතා කරගන්න බෑ. වචන හරියට පිට වෙන්නේ නැහැ.
ශබ්ද පිට වෙන්නේ ඒ වගේ තත්ත්වයක්. ඒතකොට T අකුරෙන් කියන්නේ ලක්ෂණයක් නෙමෙයි. අපි ක්ෂණිකවම කරන්න ඕන කාරණාවක් time to hospitalize කියන එක. ඒ කියන්නේ රෝහල්ගත වීමට වෙලාව මේක කියන එක. ඒක තමයි අපි T අකුරෙන් කියන්නේ. fast කියන අකුරු හතරේ තේරුම ඒක. ඊට අමතරව තවත් මොනවද එන්න පුළුවන් රෝග ලක්ෂණ. තද බල ඉසේ කැක්කුමක් එන්න පුළුවන්. තද බල හිස රදයක්. ඊට අමතරව ඇගේ ශරීරයේ සමතුලිතතාවය නැති වෙන්න පුළුවන්. ශරීරයේ සමතුලිතතාවය නැති වෙනවා. අපිට ඇවිද ගන්න අමාරු වෙනවා. ඒ පැත්තේ ශරීරයේ හිරි ගතියක්. එහෙම නැත්නම් අපි නම්නස් එකක් කියලා කියනවා. හිරි ගතියක් ඇති වෙන්න පුළුවන්. මේ කියන රෝග ලක්ෂණ තමයි ස්ට්‍රෝක් එකකදී එන්න පුළුවන් රෝග ලක්ෂණ. ඊළඟට අපි දැනගත යුතු වැදගත්ම කාරණා තමයි මේ වගේ ස්ට්‍රෝක් එකක් එහෙම නැත්නම් අංශභාග රෝගී තත්ත්වයක අපි රෝග ලක්ෂණ පිළිබඳව දැන් දන්නවා. මෙහෙම දැනුවත් වුණොත් අපි මොකද්ද කරන්න ඕන කාරණාව. මේක අපි කියන්නේ මෙඩිකල් ඉමර්ජන්සි එකක්. එහෙම නැත්නම් වෛද්‍යමය හදිසි අවස්ථාවක් කියලා තමයි කියන්නේ. එතකොට අපි අනිවාර්යෙන් මේ වගේ රෝගියෙක් මේ දැන් අපි හිතමු අපි ඒ අදාළ පුද්ගලයාගේ පැත්තක් පණ නැති වෙලා එහෙම නැත්නම් යම්කිසි හිරිවැටීමක් ඇවිල්ලා අපි මේ රෝග ලක්ෂණ සමනය වෙනකන් අපි කවදාවත් බලන් ඉන්න හොඳ නැහැ. අපි අනිවාර්යෙන් මේ වගේ රෝගියෙක් ඒ වෙලෙම රෝහල්ගත කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඒක ඉතාමත් වැදගත් වෙනවා මේ වගේ රෝගියෙකුට ප්‍රතිකාර කිරීමේදී. මොකද යම්කිසි රුධිර කැටියක් හිර වුණොත් එහෙම ඒ රුධිර කැටිය දිය කරන හරින්න අපි ලබා දෙන බෙහෙත් වර්ග ඖෂධ වර්ග අනිවාර්යයෙන්ම අපි ඉතාමත් කෙටි කාල සීමාවක් තුල විශේෂයෙන් පැය 4-5ක් තුල වගේ කාල සීමාවක් තුල මේ ඖෂධ ලබා දීම සිදු කළ යුතු වෙනවා. එහෙම ලබා දෙන්න අපිට බැරි වුණොත් එහෙම එම රුධිර කැටිය අපිට ඉවත් කරගන්න බැරි වෙනවා. ඒක නිසා මේ වගේ රෝගියෙක් අනිවාර්යයෙන්ම ඉතාමත් ක්ෂණිකව රෝහල්ගත කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඊට අමතරව මොනවද අපි තවත් දැනගන්න ඕන වැදගත් කාරණා. ඊට පස්සේ කොහොමද අපි මේ වගේ ස්ට්‍රෝක් තත්ත්වයක් එහෙම නැත්නම් සෙරිබ්‍රෝස්කියුලර් ඇක්සිඩන්ට් නැත්නම් අංශභාග රෝගී තත්ත්වයක් වළක්වා ගන්න මොනවද අපිට කරන්න පුළුවන් දේවල්. මේක ඉතාමත් වැදගත්. අපිට මේ සඳහා අපිට කරන්න පුළුවන් දේවල් තමයි රුධිර පීඩනය, අධිරුධිර පීඩනය තියෙනවා. අධිරුධිර පීඩනය අපි නිසි පරිදි පාලනය කර ගැනීම අත්‍යවශ්‍යයි. ඊට අමතරව සීනි එහෙම නැත්නම් දියවැඩියාව තියෙන කෙනෙකුට නම් දියවැඩියා රෝගී තත්ත්වය පාලනය කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඊට අමතරව කොලෙස්ටරෝල් මට්ටම වැඩි කෙනෙකුට නම් තමන්ගේ රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම නියමාකාරව පාලනය කර ගැනීම ඉතාමත්ම මේ වගේ රෝගියෙකුට වැදගත් වෙනවා. එතකොට මේකෙන් වළකින්නත් මේ දේවල් ඉතාමත් වැදගත් වෙනවා. ඊට අමතරව තවත් මොනවද දේවල්? අපි දුම්පානය කරන කෙනෙක් නම් වහාම දුම්පානය නතර කළ යුතුයි. ඊට අමතරව ඇල්කොහොල් පාවිච්චි කරන කෙනෙක් නම් ඇල්කොහොල් පාවිච්චි ඉතාමත්ම අවම කරන්න අත්‍යවශ්‍යයි. තවත් දේවල් තමයි අපේ ආහාර රටාව අපි නිවැරදි ආකාරයට හසුරව ගන්න ඕන. ගොඩක් ලුණු වැඩි ආහාර එහෙම නැත්නම් අපි ෆාස්ට් ෆුඩ් කියලා කියනවා. ඒ වගේ ආහාර වර්ග ඒවා පුළුවන් තරම් අපි අඩු කර ගන්න ඕන. හෙල්දි ෆුඩ්ස් මොනවද හෙල්දි ෆුඩ් කියලා කියන්නේ? ස්වාභාවික ආහාර වර්ග. ගොඩක් තෙල් අඩුවෙන් තියෙන ආහාර වර්ග. ඊට අමතරව එළවලු සහ පළතුරු. මේ කියන ආහාර අපේ ආහාරයට අපි එකතු කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. එතකොට මේ කියන වෙනස්කම් අපි කරගත්තොත් අපිට මේ වගේ ස්ට්‍රෝක් තත්ත්වයක් ඇති වෙන එක නවත්ත ගන්න පුළුවන්. ඊට අමතරව අපි දැනගන්න ඕන දෙයක් තමයි ස්ට්‍රෝක් එකක් ආවොත් එහෙම නැත්නම් මේ වගේ අංශභාග රෝගී තත්ත්වයක් ආවොත් ඒකෙන් පස්සේ ඇති වෙන්න පුළුවන් සංකූලතා මොනවද? එහෙම නැත්නම් අපි කොම්ප්ලිකේෂන්ස් කියලා කියනවා. මොනවද ඇති වෙන්න පුළුවන් සංකූලතා? මේ වගේ රෝගියෙකුට ශරීරයේ වීක්නස් එකක් එහෙම නැත්නම් ඒ පැත්ත පැරලයිස් වෙලා කියලා අපි කියනවා. එහෙම නැත්නම් පණ නැතිවීමක් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව ස්පීච් ඩිෆිකල්ටිස්. ඒ කියන්නේ අපි කතා කරනකොට කරගන්න බැරි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. කතා කිරීමේ ගැටලු ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව මෙමරි ලොස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මතකය නැති වෙන්න පුළුවන්. මේ වගේ අයට ડિප්‍රෙෂන් එහෙම නැත්නම් මානසික ආතති තත්ත්ව ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි දැනගන්න ඕන දේ තමයි මේ ස්ට්‍රෝක් එකක් එහෙම නැත්නම් අංශභාග රෝගී තත්ත්වයක් තියෙන පුද්ගලයෙක් සම්බන්ධයෙන් පුනරුත්ථාපනය කියන කාරණාව. පුනරුත්ථාපනය කියලා කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් රීහැබිලිටේෂන් කියලා කියනවා. මේකදී අපි කරන්නේ මේ වගේ පුද්ගලයෙකුගේ ජීවන මට්ටම උසස් කරනවා. මොනවද අපිට කරන්න පුළුවන් දේවල්? ෆිසියෝതെරපි දෙන්න පුළුවන්. එහෙම නැත්නම් බෞද්ධ චිකිත්සක ක්‍රම. ඒ ක්‍රම මගින් අපිට මේ පුද්ගලයෙක් ගොඩක් හොඳ මට්ටමකට ගන්න පුළුවන්. ඊට අමතරව අපි කියනවා කතනය සඳහා දෙන ප්‍රතිකාර. අපි ස්පීච් තෙරපි කියලා කියනවා. අපිට ඒ වගේ ප්‍රතිකාරකම යොදා ගන්න පුළුවන්. ඒතර මේ ක්‍රම මගින් මෙයාගේ ජීවිතය හොඳ මට්ටමකට අපිට ගන්න පුළුවන්. එතකොට අපි ස්ට්‍රෝක් එකකදී අපි දැනගන්න ඕන වැදගත්ම කාරණා ටික තමයි වැදගත්ම දේවල් ටික තමයි අපේ ජීවන රටාව අපි නිවැරදි පරිදි සකසා ගන්න ඕන ස්ට්‍රෝක් එකක් වෙන්න පුළුවන් හැකියාව අඩු වෙන තරමට. ඊට අමතරව මේ වගේ දෙයක රෝග ලක්ෂණ අපි අඳුනගත්තොත් ඒ අඳුනගත්තු වහාම මේ අදාළ පුද්ගලයා රෝහල්ගත කිරීම කරන්න ඕන. පොඩ්ඩක්වත් බල අපි වෙලාව ගත කරන්න හොඳ නැහැ. ඒ සිද්ධිය වුණු අවස්ථාවේම අපි අඳුනගත්තු වහාම මේ පුද්ගලයා රෝහල්ගත කිරීම අත්‍යවශ්‍යයි. ඊළඟට අපි දැනගන්න ඕන දේ තමයි මේ වගේ ගොඩක් අවස්ථාවල අපි දකින දෙයක් තමයි මේ වගේ රෝගීන්ට
අපි බටහිර විද්‍යාත්මක ප්‍රතිකාර ලබා දෙන්නේ නැතුව සිංහල ක්‍රමයේ තියෙන ප්‍රතිකාර ගොඩක් වෙලාවට කරන්න උත්සාහ කරනවා. මේක ඉතාමත්ම අවදානම් තත්ත්වයක්. අපි මේ වගේ රෝගියෙක් මූලිකව බටහිර ප්‍රතිකාර කරලා බටහිර ප්‍රතිකාර වලින් හොඳ තත්ත්වයකට පත් වුණාට පස්සේ ෆිසියෝതെරපි වගේ කරන එහෙම නැත්නම් බෞද්ධ චිකිත්සා ක්‍රම අනුගමනය කරන පුනරුත්ථාපන කාල සීමාව තුළ ඕනනම් සිංහල බේත් සඳහා අපිට යන්න පුළුවන්. නමුත් එහෙම නැතුව අපි කොයි වෙලාවකවත් ඉංග්‍රීසි ප්‍රතිකාර නැත්නම් මේකේ බටහිර ඖෂධ නවත්තලා කොයි වෙලාවකවත් අපි සිංහල ප්‍රතිකාර ක්‍රම වලට යන්න හොඳ නැහැ. මේක වැදගත්ම දෙයක් තමයි මේ අංශභාග රෝගී තත්ත්වයන් ගැන සාකච්ඡා කිරීමේදී. ඉතින් මේ වගේ සෞඛ්‍ය කාරණා මින් ඉදිරියටත් අපි ඔබ වෙත ගෙනෙන බලාපොරොත්තු වෙනවා. ඉතින් නිතරම අපේ මේ YouTube channel එක Health Aid LK YouTube channel එකත් එක්ක රැඳී ඉන්න. ඔබගේ අදහස් අපිට කමෙන්ට් සෙක්ෂන් එකේ ඉදිරිපත් කරන්න. එතකොට නැවතත් අපි වීඩියෝ එකක් සැකසීමේදී ඔබගේ අදහස් අපිට යොදා ගන්න පුළුවන් එම වීඩියෝ සැකසීමට. ඒකම අමතක කරන්න එපා. අපේ YouTube channel එක Health Aid LK subscribe කරන්න. ඒකම bell icon එකත් ක්ලික් කරගෙන යන්න. කොහොම ස්තුතියි.